අපි මව්පියන් බවට පත් වූවෙමු. බිරිඳට දූලා දෙන්නට සහ පුතාට බුදුසරණයි. දෙවි පිහිටයි. මේ ආරංචියේ දා ගයන්ත සර්ුයි සතීෂා මිසුයි අපිට කිව්වේ ගොඩක් සතුටින්. බලන්න දෛවයේ සරදම. ඒත් අදේ පැටව තුන්දෙනාම තනිකර ඔබ දෙපළ අවසන් නින්දට ගිහින්. මේක කොහොමනම් විශ්වාස කරන්නද? එදා ඒ දෙන්නට කන්ග්‍රැචුලේෂන්ස් කියලා සුබපතපු හැමෝම අද නිවන් සුව කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ දර තුන්දෙනාට අම්මයි තාත්තයි දෙන්නම ඕනම කාලෙදී නැති වුණා. සතීෂා මිස්, ඇයි මිස් ඔයත් යන්න ගියේ? අනේ මේ පුංචි පැටව තුන්දෙනාට දැන් අම්මත් නැහැ. තාත්තත් නෑ. අපි හිතුවේම මිස්ගේ ජීවිතේ කොහොම හරි බේරගන්න පුළුවන් වෙයි කියලාමයි. ඔව් මේ වෙනකම්ම. චූටි පැටව තුන්දෙනා ඔයාලා දෙන්නව ගොඩක් හොයනවා ඇති. අම්මා තාත්තා ඉල්ලලා කෑ ගහලා අඬනවා ඇති. වෙන ඕනම දෙයක් ගෙනත් දෙන්න පුළුවන් වුණාට අම්මා තාත්තව කොහෙන් ගෙනත් දෙන්නද? අනේ සර්, ඔයාගේ තනියට දැන් මිසුත් ආවා. මස්සිනා මල්ලිත් ඉන්නවා. ඒත් මේ චූටි පැටව තුන්දෙනාට එයාලගේ කියන්න කවුරුත් නැහැ. කොහොම හරි මේ පැටව තුන්දෙනාගේ අනාගතය සුරක්ෂිත වේවා. මියගිය ඇයගේ දේහය හෙට උදේ 8:30 සිට අනිද්දා දහවල් 12 වනතෙක් මාලබේ තලාහේන මහින්ද පනාගොඩ මල්ශාලාවේ තැන්පත් කරන අතර ඉන්පසුව මාකොළ දකුණ ගාමිණී මාවත රන්කෙත්ති අයපාර නිවසේ තැන්පත් කෙරේ. එදින සවස මාකොළ නෙල්ලිගහවත්ත පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කෙරේ.